අයිබෝන් අද අපි ඇවිල්ලා තින්නේ අපේ අවුට්ලට් එක අලුත්ම අවුට්ලට් එක මේක තමයි වැඩිම සේල් එකක් කරන අවුට්ලට් එක හරිද ඉතින් ඔයාලට අලුත් නිවුස් එකක් අරන් ආවා ඉතින් ඔයාලගේ සුපර්වයිසර් කලින් හිටපු එක්කන අපි ආව අපේ සිංගප්පූරු වල තියෙන අවුට්ලට් එකට හරිද ඉතින් අලුත් සුපර්වයිසර් තමයි අපි මීටර මුල කුණුකන්ද ගාවින් ඉඳලා තියෙන අවුට්ලට් එකේ ඒකේ අවුරුදු 10ක් සිකියුරිටි කරලා තවත් අවුරුදු 5ක් අපේ අතු ගාලා ඊට අවුරුදු දෙකම කොත්තු පාස් කෙනෙක් ඉඳලා වැඩ කරන අපි සෝමේ මාමා එන්න සෝමේ එන්න කොහොමද මම මේ මම පහුගිය දවස්වල වල මතක ඇති මම හොට්ලයින් එකේ ගෙදර ඉඳන් හොට්ලයින් එකට කතා කරා අපි කොහොමද අපේ සර්විස් එක කියලා බලන්න. ඉතින් කස්ටමර්ස් වල දෙන සර්විස් එක අංක එක. ඉතින් කවුද මාත් එක්ක මගේ කෝල් එක ආන්සර් කරේ? දසුන්ද? දසුන්. මෙයාට පොඩි. හරි. මෙයාට මාසෙක නිවාඩුත් එක්ක පඩිය දීලා ගම යන්න. ඉතින් අප්පාට තව ටිකක් කියන්න ඕනේ. හරිද? මේ ඔක්කොම මේ අපි ගාව වැඩ කරන අලුතෙන් ආපු ළමයි දෙන්නා. ළමයි තුන් දෙනෙක්. දසුන් කසුන් සුපු. දසුන් ඇවිල්ලා හොරෝ පතානේ. ඒක කසුන් ඇවිල්ලා වනාත බිල්ලුවේ. සුපුන් කොහෙද? ඔක පතනේ. ඉතින් ඇයි මේ දුර ඉන්න ළමයි අපි ගාව වැඩ දෙන්නේ? ඇයි අපිම හොයාගෙන ඉන්නේ? මොකද අඩු පඩියට වැඩ කෙලියටයි. කරුණාවෙන් යහකුණ දම් තුන් හින්දා නිසි ලෙස දකිමි ඔබේ. ඔය පොර කසුන් පොර සුකුණා. තොපි මාත් එක්ක මට වරින්න ඈ බල්ලෝ පොර කලු දෝතයක්. තෝ මහරගම අවුට්ලට් එකෙන් ගත්ත ඔක්කොම සල්ලි මට දාපන් හරිද මට ඔය හොරාගෙන හොරා ගන්න ආවා තොපි 70 බලු 70 තොපි දෝ දෙයක් නිකන් තොපිට කන්න බොන දියන්නේ මේක දන්සල් කියලා යකෝ කස්ටමර් කෙනෙක් ආවම කඩලා බිලක් දාලා පුදු යන්න පාඩු වෙන හැම දවසකම තොපි කොපි අතින් ගියපන්ලා 70 බලු 70 පොර බැලි තෝ කැටියර් එකේ දුබන තෝ කැටියර් එකේ ගපන් හරිද නිකන් එහාට මෙහාට ඇවිල්ලා කකුල් එක ගන්න පුපුරන ටික්ටොක් කරන්නේ තොපි නිකන් කන්න බොන දියන්නේ මට මේක අමාරුනේ 70 බල්ලෝ ඉන්න බැරි ඔක්කොම පළල බලෙන් කියන්නේ පළල තොපිට ගියොත් ගියාම නෑ ආයෙත් නෑ පඩිත් නෑ මුකුත් නෑ යකෝ තොපි මාගේ හැමදාම නිවාඩු තොපිට වැඩ නාම මොකද අම්මට නිවාඩු අර කියන්නේ ඔක්කොම නිවාඩු ඉඳපන් ගෙදරම තොපිට නිවාඩු දෙන්න පඩිත් නෑ මොකද පළල යන්න තෝ කිසිම කින්ද කැප් එක දාගෙන තොට කැමරා එකේ මම කීපාරක් කිව්වා කැප් එක දාගෙන කියලා බලලා තෝ අද කැම කාර බලන්න නැද්ද තෝ හන්න පොට්ටු වයිස් එක කාරකට බලන්නේ කම්ප්ලීට් ඊළඟ පාර පොට්ටු වයිස් එකේ මොකද නෑ පොට්ටු වයිස් එක මොකද බලන්න අන්න බල්ලෝ තොපි මගෙන් මහාන මට නෑ පල්ලා තොපි කකුල් දෙක ගමන පාඩුවේ මේ තුපිතුන දවසක් දීලා සේල් කරපල්ලා යකෝ මේ මහරගම සේල් එකේ ලක්ෂණක්වත් දීලා නැහැ සේල් එක පමුවේ කියනත් එහෙ නැහැ අරද තොපි බල්ලෝ එහෙ බලහන්කො මාතර 10000ක්වත් සේල් එකක් නැහැ නේ තොපි මම කියන්නේ කො මට වරින් වෙනවා ඇත්ත